අපි මේ දක්වා පියවර කිහිපයක් ගැන කතා කළා. අපේ හීන හැබෑ කරගන්න විදිහ, ඒ කියන්නේ අපි හීනේ අල්ල ගන්නවා. ඒ හීනය ඉලක්කයකට පරිවර්තනය කරගෙන එමත් නැත්නම් ඉලක්කයක් කරගෙන අපි ඒ ඉලක්කය කරා යන හැටි ගැන. එතකොට ඒකදී අපි කාරණා කීපයක් කතා කරා. මුලින්ම සැලසුම කොහොමද හදාගන්නේ කියලා. ඒ කියන්නේ මේ පසුබිම සැලසුම නෙවෙයි පසුබිම. ඒ පසුබිමේදී අපිට හම්බ වෙන පුද්ගලයොත් එක්ක අපි ගනුදෙනු කරන්නේ කොහොමද? අපේ සැලසුම් අපි ආරක්ෂා කරගන්නේ කොහොමද? ඒ කියන්නේ ඒ ගැන අපි සමහර විට සමහර දේවල් ගැන අපි විතරක් දැනගෙන හිටියොත් ඇති. දැනගෙන හිටියොත් හොඳයි. ඒක ප්‍රමාණවත්. හැමදේම හැමෝටම කියන්න යන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය ප්‍රමාණයට ඒ ගැන කිව්වහම ඇති. ඔබේ සැලසුම ඔබේම හිතේ තියාගන්න. සහ ඔබේ දිනපොත. ඔබට විශ්වාසවන්ත කෙනා. එතකොට ඒ අතරේ අපිට හම්බ වෙන ටොක්සික් මිනිස්සුන්ගෙන් ගැලවෙන්නේ කොහොමද කියන එක කතා කරා. ඊළඟට අපි සැලසුමක් හදන විදිය කතා කරා. ඒ සැලසුම දීර්ඝකාලීන සැලසුම සහ ආසන්නතම අවුරුද්දේ වැඩ සැලසුම් කර ගැනීම කතා කරා. දැන් ඒ ටික කතා කරලා ඉවරයි. දැන් ඊළඟට ඊටාම වැදගත් දෙයක් තමයි මේක පටන් ගන්න එක. හුඟක් අයට තියෙන ගැටලුවක් දේවල් කරන්න හිතාගෙන හිටියට ඒව පටන් ගන්න නැති එක. කරන්න ඕනි. ඔව් අනිවාර්යෙන් කරනවා. එහෙම කී හිටියට මොහ වෙලාවල් වල ඒ කියන මොහොතේ හිතුණට ඒකට අඩිය තියන ගොඩක් අය මැලි වෙනවා. එහෙමත් නැත්නම් ඒකට ඉඩක් යෙදෙන්නේ නැහැ මොකක් හරි හේතුවක්. අර කියමනක්කුත් තියෙනවා මේ ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑ නැත කියලා. ඒ වගේම මම විශ්වාස කරන තවත් දෙයක් තියෙනවා. ඕනෑම දෙයක් කරලා දෙන්න කිසිවෙක් නැත. එය කළ යුත්තේ තමාමය කියලා. මම දන්නේ එහෙම කියමනක් තියෙනවද කියලා. කොහොම හරි ඒ කියමන මට කවදා හරි හිතට නැගිච්ච දෙයක්. ඒ නිසා මම මගේ වැඩ නිතරම සැලසුම් කරලා මමම තනියම හිතලා මමම තනියම සැලසුම් හදලා මමම මොටිවේට් වෙලා මමම මං ගොඩ දාන්න දෙවියා බවට පත් වෙනවා. ඒක තමයි ඇත්තටම අපිට තියෙන යථාර්ථය. ඒ කියන්නේ අපිව ගොඩ දාන්න වෙන කිසිවෙක් එන්නේ නැත. අපි අපේ ජීවිතය ගොඩ දැමිය යුතුයි අනිවාර්යෙන්ම. ඒක අපිට ඇත්තටම කරන්න පුළුවන්. ඒක කරන්නේ කොහොමද කියන එකට ඔබට මේ උදව්වක් වෙන්න තමයි මේ අපි white TV channel එක පටන් ගත්තේ. ඉතින් මේ white TV channel එක වචනාර්ථයෙන්ම white කියන එකේ තියෙන පියෝ ගතිය, පැහැදිලි ගතිය, හරිම ස්ථිර ගතිය හැමදේම මේකේ තියෙනවා. එතකොට මේ ගමන යන්න පටන් ගත්තාම ඔබට ඊටාම කෙටි කාලයකින් ඔබේ ඉලක්ක ජය ගන්න හැකියාව ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. දැන් අලුත් සැලැස්ම හැදුවා, වැඩ සැලැස්මකුත් හැදුවා. දැන් අපි අලුත් වැඩේ පටන් ගන්න තමයි සූදානම් වෙන්නේ. එතකොට දැන් මේ අපි කතා කරන්නේ පොදුවේනේ. දැන් අපි එක එක්කෙනාට වෙනස් වූ කාරණානේ අපි කියන්නේ අපි වැඩක් විදිහට පටන් ගන්න යන්නේ. එකම වැඩක් පිළිබඳව නෙමෙයි මේ කියන්නේ. එක එක්කෙනාගේ මේ ගෝල්ස් වෙනස්. එතකොට ඒ හැම එකටම පොදුවේ තියෙන කාරණා ටිකක් තියෙනවා. මම කියන්න තනියම දැන් එකක් තමයි සමහරු අලුත් දෙයක් පටන් ගන්න ඉන්නකොට හිතන සමහර අයට ඕනේ තව කවුරු හරි ඉන්න ඕනේ. මේකට සහාය දෙන්න මට කවුරුත් නැහැනේ කොහොමද මේක කරන්නේ කියලා. එතකොට ඔයාට සහාය දෙන්න කවුරු හරි ඔයාගේ ළඟම යාළුවෝ හරි හස්බන්ඩ් හරි වයිෆ් හරි නැත්නම් දරුවෝ හරි නැත්නම් යාළුවෙක් හරි සහෝදරෙක් හරි කවුරු හරි හිතවත් කෙනෙක් එහෙම ඉන්නවනම් ඒක ඔයාට ඉතින් ලොකු ශක්තියක්. එතකොට ඒ අයගේ සහාය ගන්න පුළුවන්. ඒම කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. හැබැයි එයා විශ්වාසවන්ත කෙනෙක් නම් ඔයාට හොඳ සහායක් ලැබෙනවා කියලා හරියටම දන්නවනම් විතරයි. එහෙම නැත්නම් කවුරුත්ම නැහැ කියලා හිතමුකෝ. ඒත් ඔයා හදන්න ප්ලෑන් එකක්. කවුරුත්ම නැති මිනිස්සුත් මේ ලෝකේ ජය අරන් තියෙනවනේ. දැන් උගලන් දන්නව ඇතිනේ අර ජැක් ලන්ඩන්ගේ කතාව. ජැක් ලන්ඩන් එංගලන්තේ කියන්නේ යා පස්සේ ලෝක ප්‍රකට ලේඛකයෙක් වුණා. නමුත් කවදාවත් ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. වීදියේ හැදිච්ච දරුවෙක්. රෑට මේ ළමයා වීදියේ ඇවිද ඉන්න ගමන් ඒ පුස්තකාලයකට කොහොම හරි රහසින් රිංගන ක්‍රමයක් හොයාගෙන
පුස්තකාලේ තියෙන පොත් කියවනවලු. ඔක තමයි යාගේ කතාව. එතකොට එහෙම කියවීමෙන් කියවල එයාට පාසල් අධ්‍යාපනයකින් ලබා ගන්න බැරි දැනුමක් ලබා ගත්තා. ඊට පස්සේ එයා ලේඛකයෙක් බවට පත් වෙලා ලෝක ප්‍රසිද්ධ ලෝක පූජිත තත්ත්වයට පත් වුණා. ඉතින් කවුරුත් හිටියද නැහැ. හිස් වීදිය පාළු වීදිය කියන්නේ හිතා ගන්න බැරි අවනිශ්චිත රාත්‍රියේ නේම විතරයි ඔහු ඉස්සරහ තිබුණේ. නමුත් ඔහු ජීවිතේ ජයගත්තා. ඉතින් ඒ වගේ මං කියන අනන්ත අප්‍රමාණ වාට මොටිවේට් වෙන්න ඕන නම් ඒ කියන්නේ ශක්තියක් වාට ගන්න ඕනේ නම් ඕන තරම් කතා තියෙනවා. ජීවිතේ ජයගත්ත අයගේ කතා තියෙනවා. ඉතින් ඒව ටිකක් බලන්න වෙනස් විදියකට හිතන්න පාළුයි තනි කවුරුත් නැහැ. ඒ වගේ සිතුවිලි වල හිටියා කියලා ඉතින් අපිට කවදාවත් ඒක එහෙම තත්වයක් නම් තියෙන්නේ ඒක වෙනස් කරන්න බෑනේ. හැබැයි අපිට වෙනස් කරන්න පුළුවන්. අපි මොන හරි අලුතෙන් දෙයක් පටන් ගන්න අපි හුඟක් සාර්ථක වුණොත් ඒ කවුරුත් පටන් ගන්නකොට නොහිට මිනිස්සු පස්සේ ඉන්න පුළුවන් අපිත් එක්ක. ඒ නිසා මේ වැඩේ කරන්නේ කොහොමද කියන එක විතරයි අපිට මෙතෙන්දි වැදගත් වෙන්නේ. ඊට පස්සේ ඔයාගේ ඇතුලේ තියෙන ශක්තියින් දැල්ුණාට පස්සේ ඔයාට හිතා ගන්න බැරි විදිහට මේක ඉස්සරහට ගෙනියන්න පුළුවන් බලයක් ලැබෙනවා. ඉතින් ඒ නිසා ඒ සහයට කවුරු හරි ඉන්නවද කියන කාරණේ තමයි එතෙන්දි මම කතා කරේ. ඊට පස්සේ ඔයාට ඒ කියන්නේ මූල්‍යමය ශක්තිය කියන්නේ මුදල් යොදවන්න කොච්චරක් ඕනේද මේකට. ඒකට ඇත්තටම අර ව්‍යාපාර කරද්දි තියෙනවනේ මේ හරිම එක ප්‍රකට කියවනක් දැන් ඔය අපි දන්නවනේ ඔය දැන් සමහර නමගිය ව්‍යාපාර තියෙනවා. ඒ අය ඊටාම පොඩියට තමන්ගේ ජීවිතේ පටන් ගත්ත අය. විශාල වශයෙන් ඒගොල්ලන් කියන්නේ කොච්චර තමන්ගේ ව්‍යාපාරයේ දිනුනත් සමහර ව්‍යාපාරිකයෝ වෙනවා ඒගොල්ලන් ඒකේ ඒ කියන්නේ මොන හරි ඒක ප්‍රොමෝෂන් වැඩවලට හරි නැත්නම් ඒකට මොන හරි අලුතෙන් බඩු ගෙනත් දාන්න හරි ඒ ව්‍යාපාරේ කොච්චර දිනු කරන්න උනත් ඒගොල්ලන් නිකන් අනවශ්‍ය මට්ටමට මුදල් වේදම් කරන්නේ නැහැ. ඒක කියනවානේ ලාභයෙන් කොටසක් සීට ගානක් තමයි තව මේ ව්‍යාපාරයක් වැඩි දියුණු කරන්න යොදන්නේ කියලා. ඉතින් ඒ නිසා ඒ වගේ පොඩි තියෙනවා සංකල්ප. ඒවත් කියවුවොත් ඉතින් ඔයාලට පොත් ටිකක් හොයාගෙන මේවට අවශ්‍ය දැනුම ගන්න පුළුවන්. අවම මූල්‍යමය ශක්තිය වගේ ගොඩක්ම අඩු නම් අපි දුම් බිඳුවයි කියලා. හැබැයි ඒත් ඔයාලට කරන්න පුළුවන් දේවල් තියෙනවා. අන්න ඒ කරන්න පුළුවන් දේවල් මොනවාද කියලා ඔයා හොයන්න ඕනේ. ඔයා ලියන්න ඕනේ. ඊට පස්සේ ඒ අනුව ප්ලෑන් කරන්න ඕනේ. කොහොමත් සල්ලි ගොඩාක් වියදම් කරලා සල්ලි තිබුණත් තියෙන කෙනෙක් වුණත් සල්ලි ගොඩක් වියදම් කරලා අලුත් දෙයක් පටන් ගන්න හොඳ නැහැ එච්චර. මොකද ඒක අපි දන්නේ නැනේ කොයි මට්ටමේ දෙයක්ද අපි මේ කරන්න යන්නේ කියලා. ඒක අසාර්ථක වුණොත් ඒතර මූල්‍ය පාඩුවට දරන්න වෙනවා. ඒ නිසා තියෙන අවම සම්පත් වලින් කරන්න. ඒක පුළුවන්. එහෙම කරන අය ඕන තරම් ඉන්නවා. කරපු අයත් ඉන්නවා. ඒව ජයගත්ත මිනිස්සු ඕන තරම් ඉන්නවා. වැඩක් පටන් ගත්තටම මදි. අපිට සැලසුමක් තියෙන්න ඕනේ ඒ වැඩය ඒ කියන්නේ අපි පටන් ගන්න කාර්යය ඉදිරියට අරගෙන යන්න. ඒක සැලසුම් කරන්න ඕනේ පියවරෙන් පියවර. ඔයා වැඩේ ආරම්භ කරන විදිහ නෙමෙයි ඊළඟ අවධියේදී තියෙන්නේ. මාසයක් දෙකක් අවුරුද්දක් ඇතුළත කොයි මට්ටමකටද ඔයා පටන් ගන්න දේ දියුණු වෙලා තියෙන්න ඕනි කියන සැලසුම බලාපොරොත්තු අපේක්ෂාව ඉලක්කය වගේ තියෙන්න ඕනේ. එතකොට ඒකත් ඔයාලා සැලසුම් පොතේ ලියන්න ඕනි. එහෙම නැතුව අපි පටන් ගත්ත තැනම වටපිට බලන්නේ නැතුව ඔහෙ නිකන් හිටියොත් ඒක එච්චර සාර්ථක වෙන්නේ නැහැ. එතකොට ඔයා කරන මොන හරි අපි හිතමුකෝ මොන හරි ව්‍යාපාරයක් ඔයා පටන් ගත්ත කියලා සුළුවට ඔයා බලන්න ඕනේ ඒකට අදාළ මාකට් එක කොයි වගේද. ඒකට ඔයාට ඉන්න කස්ටමර්ස්ලා ඒ කස්ටමර්ස්ලාගේ වටපිටාව කොයි වගේද. ඒගොල්ලන් ඉල්ලන දේ මොකද්ද? ඒගොල්ලන්ට අලුත් දෙයක් ඕනද? දැනට තියෙන ප්‍රොඩක්ට්ස් මොනවද? ඒ දැනට තියෙන නිෂ්පාදන වලට වඩා ඔයාගේ නිෂ්පාදනයේ මොකද්ද තියෙන වෙනස? මේවා ව්‍යාපාරය හරි මාකටිං හරි මොනවා හරි සමහරවිට ඒවා කරපු අය දන්නවා මේ මේවා හරිම නිශ්චිතව උගන්වන දේවල්. නමුත් පොදුවේ අපි එහෙම ඉගෙනගෙන නැත්තම් අපිට පුළුවන් පොත්පත් කියවලා හරි එහෙමත් නැත්තම් අපිට ඕන තරම් දැන් සර්ච් කරලා කරුණු දැනගන්න පුළුවන් තැන් තියෙනවනේ. ඉතින් ඒවයින් වඩ පුළුවන් ඒවා හොයාගන්න. එතකොට මේ සැලසුම ඉදිරියට ගෙන යෑම අපි මේ සාර්ථකත්වයට යන ගමනේ අපේ ඉලක්කය ජය ගන්න යන ගමනේ හරි වැදගත්. ඒ නිසා වාට ප්ලෑන් එක සහ ශක්තිය තියෙන්න ඕනේ. ඔයාගේ වැඩේ අතාරින්න බෑ මගදී. ඒක ඔයාගේ ශක්තිය අතාරින්න බෑ කියන එක. නමුත් ඔයාට හරි ටෙක්නික්ස් එක ගියේ නැති වුණොත් ඉතින් ඔයාට ඒක පැටලෙන්න පුළුවන්. ඒ නිසා ඒ අවශ්‍ය ශිල්පීය ඥානය ඔයා ලබා ගන්න ඕනේ කොහොම හරි. ඉතින් මේ හැම දෙයක් එක්කම ගියපු මිනිස්සු තමයි ලෝකයේ අද ජය අරගෙන තියෙන්නේ හැම අතින්ම.